හවස ඉර බැහැන් යද්දි තාම මං ආසම. හරි ලස්සනයි නේද? ඔව්. එයාලා ගෙවල් වලට යනවා ඇති. ඔව්. ඔයාටත් දවසක පුළුවන් වෙයි පියාඹන්න. මේ සමීර දැන් ගොඩක් හවස් වෙලානේ. මං දැන් ගෙදර යන්න ඕනේ. පස්සේ හම්බෙමු. තවත් කොච්චර කල් ඔහම ඉන්නද? ඔයා කෙලින්ම කියන්නේ එයාට ආදරේ කියලා. බෑ කිය කී ඉඳලා අන්තිමට එයා නැති වුණාම ඔයාට තේරෙයි. මම හිතන්නේ ඒක පාර්ශ්වික ආදරේ තමා හැබැයි ආදරේ. නොලැබෙන බව දැන තැනත් එක හිතකට ආදරය කරන්න හැමෝටම බෑ. ලබන්නට වාසනාවක් පරන් ඔබ ආයනාවක් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන